හේයි මරණය පෙනිපෙනී ඉන්න ලෙඩ්ඩු ඉන්නවා හැමදාම තැලෙන්න පොඩි වෙන අහිංසක මිනිස්සු විතරමයි. මේ රටේ ප්‍රශ්න වලින් ඉවරයක් නැහැ. සල්ලි දින මිනිහා රජයේ රෝහලෙන් බෙහෙත් ගන්න නැහැ. රටේ මිනිස්සු මැරෙන්න බැරි හින්දා ජීවත් වෙනවා. මේ කතා කරන මට අදරයට යන්න වෙයි සමහර වෙලාවට සිරිතාලෙට. රටේ මිනිස්සු මැරෙන්න බැරි හින්දා ජීවත් වෙනවා. මේ රටේ ප්‍රශ්න වලින් ඉවරයක් නැහැ. ඔබට පේනවනේ දිට්වාක් සුලි කුණාටු ආවා. ඒක ඉවර වෙලා පොඩි කාලයක් ගත වුණේ දැන් ලෝක යුද්ධයක්. තෙල් ප්‍රශ්න දරා ගන්න බෑ තෙල් මිල. විදුලි බිල වැඩි කරලා තියෙනවා. මේ නිසා භාණ්ඩවල මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. මිනිස්සුන්ට දරා ගන්න බැරි තරම් ආර්ථිකයකට රට වැටලා තියෙනවා. ඒ අතරතුරදී මේ මිනිස්සු ටික විතරක් තමන්ගේ ඉල්ලීම් ඉල්ලලා ස්ට්‍රයික් කරනවා. වෛද්‍යවරුනි මේ කතා කරන මට අදරයට යන්න වෙයි සමහර වෙලාවට සිරිතාලෙට. එතකොට ඉන්නේ ඔබතුමාලා තමයි අපිව බේරගන්න. ඒක වෙනයි. මේක අසාධාරණයි. එක දේශපාලඥයන්ගේ අතකොළු වෙමින් තමන්ගේ ඉල්ලීම් දිනා ගන්න කියලා මේ වගේ වෙලාවක ස්ට්‍රයික් කරන එක වැඩ වර්ජන කරන එක අන්තිම අසාධාරණයි. මේක බලු වැඩ කරන්න එපා. අපේ රට යන්තම් හුස්ම පොදක් ගන්න හදනවා විතරයි. හුස්ම ගන්න හදනකොටම තමන්ගේ පුද්ගලික අරමුණු වෙනුවෙන් ස්ට්‍රයික් කරනවා. මේ වගේ පීඩාවට පත් වෙන තවත් අර අසරණ මිනිස්සු. ඔය රටේ ජනාධිපතිවරයා මැරෙන්නේ නැහැ. රටේ අගමැති මැරෙන්නේ නැහැ. ඇමතිවරු මැරෙන්නේ නැහැ. පක්ෂ විපක්ෂ එකම දේශපාලඥයෙක්වත් මැරෙන්නේ නැහැ. මුන්ට ගෑවිච්ච එකෙක්වත් මැරෙන්නේ නැහැ. මෙතනදිත් පීඩාවට පත් වෙන්නේ දුක් විඳලා පීඩාවට පත් වෙලා ඉන්න අසරණ මිනිස්සුම විතරයි. එදා වේලා හම්බ කරගන්න බැරි වේලක් අමාරුවෙන් කාලා ජීවත් වෙන අහිංසක මිනිස්සු විතරමයි මේ වගේ දුක් විඳින්නේ. තියෙන මිනිස්සුන්ට මේක දැනෙන්නේ නැහැ. සල්ලි තියෙන මිනිහා රජයේ රෝහලෙන් බෙහෙත් ගන්න නැහැ. සල්ලි තියෙන මිනිස්සු ඔබතුමාලගේ ප්‍රයිවට් පෞද්ගලික ආයතනයට එන්නේ. මෙඩිකල් සෙන්ටර් එකට එන්නේ. පුද්ගලික රෝහල් වලට යන්නේ. මේවා දැනෙන්නේවත් නැහැ පොඩි මිනිහට. මේකෙන් රිදෙන්නේ පොඩි මිනිහට. සල්ලි තියෙන මිනිස්සුන්ට මේක දැනෙන්නේ නැහැ. මේ වගේ පීඩා විඳින්නේ අසරණ දුප්පත් මිනිස්සුමයි. ඒ අහිංසක මිනිස්සුන්ගේ දරුවෝමයි. ස්ට්‍රයික් කරනකොට ඔපරේෂන් කරන්න ඉන්න ලෙඩ්ඩු ඉන්නවා. මරණය පෙනිපෙනී ඉන්න ලෙඩ්ඩු ඉන්නවා. ඔබතුමාලා රෝහල පැත්ත පළාතකට නොයන විට ඒ පීඩා විඳින්නේ අර හැමදාම තැලෙන්න පොඩි වෙන අහිංසක මිනිස්සු විතරමයි. සල්ලි තියෙන මිනිස්සු සිංගප්පූරුවට හරියනවා. සල්ලි තියෙන මිනිස්සු ඉන්දියාවට හරියනවා. ලංකාවේ වෛද්‍යවරු නැත්තම් සල්ලි තියෙන මිනිස්සු ඔබතුමාලා හොයාගෙන එනවා. පොඩි මිනිහා දුප්පත් මිනිහා ගමේ මිනිහා එදිනෙදා රුපියල් 2500 කුලිය වැඩ කරන මිනිස්සයා සමහරක් වෙලාවට මේ කාලේ කුලියකුත් නැහැ ජීවත් වෙන්න. කුලියක් දෙන්නේ කොහොමද? හැමදේම ගණන් වැඩි. අසනීපයට බෙහෙත් ගන්න එන්නේ රෝහලට වැඩිපුරම දුප්පත් අසරණ මිනිස්සු. මේකෙන් පීඩා විඳින්නෙත් ඒ මිනිස්සු. එදිනෙදා ජීවත් වීමේ අරගලයක ඉඳලා තියෙන සිටින මිනිස්සු. මෙවැනි නින්දිත වැඩ කරන්න එපා. අපේ රටේ ඉන්න බැරි නම් ඔය වෛද්‍ය වෘත්තිය අරගෙන වෙන රටකට ගිහිල්ලා ජීවත් වෙන්න. මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත උගත් කරන්න එපා. හැබැයි නලින්ද ජයතිස්ස ඇමතිවරයා ඊයේ මම හිතන්නේ සෙනසුරාදා 12 වෙනකොට වාර්තා නොකළොත් සියලු දෙනා සේවයෙන් ඉවත් කරලා අලුතෙන්ම පිරිසක් ගන්න තීරණය කරලා තියෙනවා. ඒත් 450 ගණනකින් 430 ගාණක් දැනටමත් අලුතෙන් සේවය ඉල්ලලා තියෙනවා. ඒතර ස්ට්‍රයික් කරන අයට ගෙදර යන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. ඒ මිනිස්සුත් ඇවිල්ලා මේකම නම් කරන්නේ. ඒ අයටත් මේක කළ යුතුයි. මොකද දුක් විඳින්නේ ඇමති හෝ മന്ത്രി හෝ මුදලාලි හෝ ධනපතියන් නෙමෙයි. මේ සාමාන්‍ය අහිංසක මිනිස්සු. වෛද්‍යවරුන්ට කියන්න දෙන්නේ මිනිස්සු දුප්පත් මිනිසුන් අවශ්‍ය ගන්න එපා. එක පාරක් අවශ්‍ය ගත්ත ගෝටා අඹුඩේ පිටින් පැනලා ගියේ. ඊළඟට වෛද්‍යවරු තමයි රටේ මිනිස්සු හොයාගෙන ඉන්නේ. චැනල් සෙන්ටර් දාගෙන ඇත්ති වෙනකන් හම්බ කරගෙන කනවා. හරි. ඒ මදිවට මේ අන්ත අසරණ දුප්පත්ම මිනිස්සු ටාගට් කරගෙන රෝහල් ටික වැව්වහම රෝහල් වහලා දාපුවහම අහිංසක මිනිසුන්ට කාගේ පිහිටක්ද? මෙතරම් ආත්මාර්ථකාමී වෙන්න එපා. පොඩි මිනිහා ගැන මීට වටා හිතන්න. ඔබතුමාලත් සමහර දුප්පත් පවුල් වල ඉඳලා ඉගෙනගෙන ආපු අය වෙන්න පුළුවන්. ධනපතියන්ගේ දරුවන්ට නම් ප්‍රශ්නයක් නැහැ. මේ වැඩේ කරන්න එපා. මේ සටන් කරන්නේ මේ මිනිස්සු බිල්ලට දීලා තියෙන්නේ ධනපතිය නෙමෙයි. පොඩි මිනිස්සු කියන එක පොඩ්ඩක් මතක තියාගත්තොත් හොඳයි. කන බත් ටිකවත් උගුරෙන් පල්ලෙහාට වැටෙනවද මහත්තයෝ මේ කරන අසාධාරණ වැඩවලින්?